අයිබෝවන් ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ forex trading වල දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඔබට මේ වීඩියෝ ටික බලන්න පුළුවන් චූටි සර් YouTube channel එකට ගිහිල්ලා. ඒ වගේම සිබ්ධාර YouTube channel එකට ගිහිල්ලත් මේ වීඩියෝ ටික ඔබට නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් මේක බලන්න. ඒක බලලා මේ දෙවෙනි වීඩියෝ එක බලන්න. අපි forex trading වල කතා කරන්නේ forex auto trading කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ forex auto trading වලදී අපිට forex trading ගැන කිසිම දැනුමක් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි account එක සාදා ගැනීම විතරයි කරන්න ඕනේ. ඊට පස්සේ අපේ account එකේ තියෙන ඩොලර්ස් පාවිච්චි කරලා වෙනම ටීම් එකට ට්‍රේඩ් කරන්න අපි ලබා දෙනවා. ඉතින් අපේ account එකේ කට්ටිය ට්‍රේඩ් කරනවා. අපි මේකට කියනවා copy trading කියලා. මේ ට්‍රේඩ් වෙන එකෙන් 150ක් සෑම සතියකම ඉරිදා දිනේ අපි එයාලට ලබා දෙන්න ඕන. ඉතින් අපි හිතමුකෝ ට්‍රේඩ් කරලා සතියකට ඩොලර් 100ක් ලැබුවා කියලා. එහෙනම් ඩොලර් 50ක් අපි එයාලට ලබා දෙන්න ඕන. අපට ඉතුරු වෙන්නේ ඩොලර් 50යි. මම උදාහරණයක් අරගෙන ඔයාලට ඒ කියලා දුන්නේ. ඊට පස්සේ මේකෙදි අපි ට්‍රේඩ් කරන සමාගම විදියට භාවිතා කරන්නේ බැංක කාඩ් කියන සමාගම. අපේ account එකේ තමයි ඩොලර්ස් ටික තියෙන්නේ. එයාලා තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට එයාලට අපේ account එකේ තියෙන සල්ලි ටික ගන්න බෑ, ඩොලර්ස් ටික ගන්න බෑ. එයාලට පුළුවන් එයාලා දාන ට්‍රේඩ් එක අපේ එකට වැටෙන එක විතරයි වෙන්නේ. ඉතින් මෙතෙන්දී කරන්න ඕන ක්‍රමවේදය මම ස්ටෙප් බයි ස්ටෙප් පිළිවෙලට කියන්න. ඉතින් අපි ඉස්සෙල්ලම ගිහිල්ලා බැංක කාඩ් එකට ගිහිල්ලා account එකක් හදා ගන්න ඕන. ඉතින් අපි බලමු බැංක කාඩ් එකේ account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම හොඳට වැඩ කරන password දන්න email address එකක් තියෙන්න ඕන. password නොදන්න email address නම් පාවිච්චි කරන්න එපා. ඒ වගේම ඔබ යොදන මුරපද අනිවාර්යයෙන්ම මතක තබා ගන්න. මොකද මේක අපි සල්ලි එක කරන වැඩක් හින්දා මේක පිරමීඩයක්වත් මේක ස්කෑම් එකක්වත් නෙවෙයි. ඒකින්ද ස්කෑම් එකක් නොවන හින්දා ඔබට බය නැතුව මේක සල්ලි ආයෝජනය කරන්න පුළුවන්. මොකද ස්කෑම් එකක් නොවේ කියලා කියන්නේ මේක MT5 app එක හරහා තමයි අපි මේක ප්‍රීවියු එක බලා ගන්න පව කරන්නේ. ඒ කියන්නේ forex trading එකක්. මේක මේ ගොඩක් ලෝකෙ ගොඩක් කට්ටිය කරන ට්‍රේඩින් එකක් තමයි forex trading කියලා කියන්නේ. හරි. අපි බලමුකෝ කොහොමද account එක හදාගන්නේ කියලා. ඉතින් මම ඔයාලට account එක හදාගන්න link එකක් දෙනවා. ඒ link එක YouTube එකේ description එකේ තියෙනවා. ඒ වගේම මගේ WhatsApp group එක හරහාත් ඔයාලට ඒ link එක ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේ බැංක කාඩ් එකට යන link එක ඕනමයි. link එක තමයි මේ තියෙන්නේ. මේකෙදි මම ඔයාලට මේක link එක click කරලා ගන්න. ඔයාලට link එක ගන්න ඕන නම් මට WhatsApp message එකක් දාන්න. ඒතකොට ඔයාලා click කරාට පස්සේ link එක වැඩ කරනවා. link එක වැඩ කරන්නේ නැත්නම් මගේ WhatsApp නම්බරේ save කරන්න ඕන. එතකොට තමයි link එක වැඩ කරන්නේ. WhatsApp නම්බරේ save කරන්න. මගේ නම්බර එක තමයි 078යි 97යි 62යි 500. ඉතින් මගේ දුරකථන අංකයට ඔයාලට කෝල් ගන්න පුළුවන්. සවස් 2:00 ඉඳලා 6:00 දක්වා කෝල් ගන්න එපා. අනිකුත් ඕනෑම වෙලාවක රෑ 1ට 2ට වුණත් කමන්නේ කෝල් ගන්න. මම අද ඉඳලා ඔයාලට උදව් කරන්න ලෑස්ති. ඉතින් මම ගොඩාක් පරක් වුණා මේ වීඩියෝ එක ලබා දෙන්න. සාමාන්‍ය වීඩියෝ එක ලබා දෙන්න මාසයක් පමණ කාලයක් ගත වුණා. ඇත්තට මම කාර්යබහුල වෙලා හිටියේ මොකද උපකාරක පන්ති ශ්‍රේෂ්ඨ දෙන හින්දා උල්ම කාර්යබහුල වෙලා හිටියේ වීඩියෝ එක රෙකෝඩ් කරගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ඇත්තටම මට ඒකයි පරක් වුණේ. ඒකට සෝරි. ඉතින් මේ තියෙන මගේ නම්බර එක මේ නම්බරේ තමයි මම WhatsApp එකේ 078යි 97යි 62යි 500. ඉතින් තව නම්බරයක් දෙන්න 071යි 959යි 22යි 05 මේකත් මගේ නම්බර එකක්. ඔය දෙක මගේ නම්බර්ස් දෙකක්. උඩ නම්බර එකට ගොඩක් වෙලාට ඔය කෝල් ගන්න. ඒකට මම ප්‍රතිචාර දැක්වෙන්නේ නැතුනොත් යට නම්බර එකට ගන්න. ඒකත් මගේ නම්බර එකක්. ඒ වගේම ලැබෙන දුරකථන ඇමතුම් සංඛ්‍යාව වැඩි වුණොත් මම ඔයාලට තව නම්බර එකක් හඳුන්වා දෙන්න. හවස 2:00 ඉඳලා
4:00 දක්වා 6:00 දක්වා ආන්සර් කරන මම නෙවෙයි වෙන කවුරු හරි ඒ වෙනුවෙන් යොදවන්න. ඒතර ඔයාලට මේ නම්බරයට කෝල් කරලා විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මගේ WhatsApp නම්බරයට සම්බන්ධ වෙලා WhatsApp group එකට සම්බන්ධ වෙන්න. ඒතර සියලුම දැනුවත් වීම එහිදී සිදු වෙනවා. මෙන්න මේක තමයි link එක. මෙන්න මේ link එක ඔයාලට WhatsApp group එක හරහා මගේ WhatsApp එක හරහා ගන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube එකේ description line එකේ මම මේක link එක දාලා තියෙනවා. මේක තමයි bank account එකට යන්න ඕනේ. මේ link එක click කරලා පස්සේ ඔයාලට website එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් link එක මෙම copy කරගෙන මෙන්න මේ URL තීරුවට දාගත්තා නම් ඒත් හරි. හරි. ඉතින් මෙන්න මේක තමයි අපි ඉස්සෙල්ලා මේ account එක හදන්න ඕනේ මේ bank account කියන සමාගමේ. ඇයි අපි bank account කියන සමාගමේ මේක හදන්නේ? අපේ forex trading එක කිරීම සිද්ධ කරන්නේ මේ bank account කියන සමාගම තමයි කරන්නේ. ඒතර ඒ ඩොලර්ස් ටික තියෙන අපේ ගාව නමුත් trading කටයුතු කරන්නේ bank account කියන සමාගම තමයි කරන්නේ. මෙයාලගේ ගාව නෙවෙයි ඩොලර්ස් තියෙනවද? බය වෙන්න එපා. මෙයාලගේ ගාව ඩොලර්ස් නැහැ. හරිද? හැබැයි මෙයාලට අපි ලයිසන් එකක් ගන්න ඕන. මම කියන්න ඒක ගැන පස්සේ. දැන් මේක අපි පුරවගෙන යන්න ඕන ඉතින්. හරිද? ඉතින් මේ සඳහා අනිවාර්යයෙන්ම ඔබ පාවිච්චි කරන්න ඉංග්‍රීසියෙන් තියෙන ජාතික හැඳුනුම්පත හෝ එහෙම නැත්නම් ඩ්‍රයිවිං ලයිසන් එක පාවිච්චි කරන්න. අනිවාර්යයෙන්ම මෙහි දෙන දේවල් සත්‍ය විය යුතුය. බොරු දෙන්න එපා, ව්‍යාජ දේවල් දෙන්න එපා. මොකද අපිට හදිස්සියෙන් හරි පාස්වර්ඩ් අමතක වුණොත් එහෙම රීසෙට් කරගන්න යනකොට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සත්‍ය විස්තර පමණක් ලබා දෙන්න. ඉතින් මම දැන් මගේ විස්තර ටික අතුලත් කරනවා. ෆස්ට් නේම් එක ලහිරු, ලාස්ට් නේම් එක ධනංජය, ඊමේල් එක දෙන්න ඕන. මට ඊමේල් ඇඩ්‍රස් එක චුට්ටක් මේක අමතකයි. බලමු ටග් ගාලා ගමු ඊමේල් ඇඩ්‍රස් එක. මම මේක සඳහාම හදාගත්තු ඊමේල් එකක් තියෙනවා. හරි. මම ඊමේල් එකක් හදාගත්තා. ඒ ඊමේල් එක අනිවාර්යයෙන් මෙතෙන්ට ලබා දෙන්න. මේක ෆෝන් එකෙන් කරන්නත් පුළුවන්. ඊට පස්සේ යූසර් නේම් එකක් ඉල්ලනවා. ඔයාලා කැමති නම් යූසර් නේම් එකක් දෙන්න. මම දෙනවා ලහිරු 500යි අංකයක් දෙන්න බෑද? අංකයක් දෙන්න බෑනේ. මම මෙතන දෙමු වෙන එකක්. ඔතෙන්ට යූසර් නේම් එක ඉදලා දෙන්න ඕන. කමල් කියලා දෙන්න. ලහිරු කියන එකෙන් එකක් තියෙනවා. ඒක මම දුන්නේ නැත්තේ. කමල් කියලා දෙන්න. ඒක අවුලක් නැහැ. යූසර් නේම් එක ඕන එකක් දෙන්න පුළුවන්. ෆෝන් නම්බර් එක මෙතෙන්ට දෙන්න ඕන. ධන 94 නේ ශ්‍රී ලංකාවට එන්නේ. ඒකින්ද මේක හොයන්න ගියාම වෙලාව වෙන හින්දා මම මෙතන උඩ ධන 94 කියලා ටයිප් කරන්න. 9 කියලා ටයිප් කරලා 4 හොයාගමු මෙතන. ධන 94 දෙන ශ්‍රී ලංකාව හින්දා. හරි. මෙතෙන්ට මොකක් හරි ෆෝන් නම්බරයක් දෙන්න ඕන. මොකක් හරි කියන්නේ ඔයාලා වැඩ කරන ෆෝන් නම්බරයක් දෙන්න මේකට. මම මේකට මගේ වැඩ කරන නම්බර් එකක් දෙන්න. ඔයාලා මේ නම්බරේට කෝල් ගන්න එපා. මේ නම්බර එක මේ මගේ ගාව නෙවෙයි හොඳේ තියෙන්නේ. මේ නම්බරේට කෝල් ගන්න එපා. මම මේ නිකන් නම්බරයක් දාන්නේ. ඉස්සරහා බිංදුව ටයිප් කරන්න එපා. මම මෙතන දෙනවා 76යි 44යි 0.88යි බිංදුව. මේ දෙසරයක් තුන්සරයක් චෙක් කරන්න හොඳේ. මම මේකට සල්ලි දාන්න නැති ඉන්න මම එච්චර වැඩි චෙක් කරන්නේ නැහැ. ඔයාලා දෙතුන්සරයක් චෙක් කරන්න. country එක ඉල්ලනවා ශ්‍රී ලංකා.
මේක ශ්‍රී ලංකා කියලා ටයිප් කරන්න ලේසි අපිට පහළට යන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකා කියලා ටයිප් කරාම ටක් ගාලා එනවා. පාස්වර්ඩ් එක දෙන්න පාස්වර්ඩ් එක ආයි සුපිරි පාස්වර්ඩ් එකක් දෙන්න මතක තියාගන්න. ඒ කට්ටිය දෙන පාස්වර්ඩ් එකක් තියෙනවා. ඉතින් මේ වගේ පාස්වර්ඩ් මතක තියාගන්න බැරි හින්දා අපි දන්න පාස්වර්ඩ් එකක් මෙතෙන්ට ලබා දෙන්න. හරිද? මම පාස්වර්ඩ් එකක් දෙන්නම්. ඒ පාස්වර්ඩ් එකම යටටත් දෙන්න ඕන. උඩටත් ඒ පාස්වර්ඩ් එක යටටත් ඒ පාස්වර්ඩ් එක. හරි. මෙතන ටික් එක දාලා sign in. ඕක දෙන්න. බලමු හැදිලිද කියලා. හරි. ඒක පාස්වර්ඩ් එක මෙතන සේව් කරගන්නද කියලා අහනවා. සේව් කියලා දෙන්න. මේක ෆෝන් එකකින් කරගන්න පුළුවන්. ඔන්න ඔතෙන්දි තමයි පොඩ්ඩක් කතන්දරයක් තියෙනවා. අපේ සිකියුරිටි එක වැඩි කරන්න මේ කට්ටිය හොඳ ක්‍රමවේදයක් පාවිච්චි කරලා තියෙනවා. Google Authenticator එක ඉල්ලනවා. මෙතන two factor verification එකක් යනවා. මේ කියන්නේ මොකක්ද දන්නවද? two factor verification එක කියලා කියන්නේ අපේ account එක hack කරන එක වළක්වන්න Google ආයතන වලින් එහෙම දෙනවා password ක්‍රමවේදයක්. ඒක මට මෙතෙන්දි ගොඩක් පැහැදිලි කරන්න ගන්න බෑ. වෙලාව යනවා. වීඩියෝ එක කෙටි කරන්න ඕන හින්දා මම වැඩි පැහැදිලි කරන්නේ නැහැ. මේක අපේ බැංක කාඩ් account එක hack කරන එක වළක්වන්න. වෙන කෙනෙක් සොරා ගන්න එක වළක්වන්න. වෙන කෙනෙක් ඇතුල් වෙන එක වළක්වන්න තමයි මේ two factor verification එක තියෙන්නේ. ඉතින් මේ two factor verification එක කරගන්න නම් ඔයාලා Google Authenticator app එක ගන්න ඕන. අපි බලමු Google Authenticator app එක කොහොමද ගන්න කියලා. යන්න ඔයාලා Play Store එකට මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්නම්. ඔයාලා Play Store එකට ගිහිල්ලා Play Store එකේ search කරන්න Google Authenticator. හරි. මෙන්න මේ app එක. ඔන්න ඔය app එක install කරගන්න ඕන අනිවාර්යෙන්. මේක ඔයාලට මේ Facebook එකට, email වලට ඊට පස්සේ ඔයාලගේ වෙනත් account වලට නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ආරක්ෂාවට පාවිච්චි කරන ක්‍රමවේදයක්. මේක අපි install කරන්න. මේක මේ trading වල කොටසක් නෙවෙයි හොඳේ. අපේ ආරක්ෂාවට පාවිච්චි කරන එක. අපේ බැංක කාඩ් account එක hack කරන එක වළක්වන්න තමයි මේ Google Authenticator එක පාවිච්චි කරන්නේ. Google Authenticator app එක download කරලා install කරගන්න. මේක ඔයාලා Facebook වලට email වලට උනත් පාවිච්චි කරත් කමක් නැහැ. අනිත් ඒවාට උනත් පාවිච්චි කරන්න. එතකොට ඔයාලා account ආරක්ෂා කරගන්න පුළුවන්. මේක open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට එනවා මම කලින් හදලා තියෙන හින්දා. මේකේ ස්ක්‍රීන් එක ඔයාලට ෂෙයා වෙන්නේ නැහැ. මේ Authenticator app එක ගොඩක් security මාර ප්‍රශ්නේ. app එක ෂෙයා වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා ස්ක්‍රීන් එකේ. මං හිතුවේ නෑ වෙයි කියලා. මාර කේස් එක ඔයාලට කළු පාට ස්ක්‍රීන් එකක් විතරයි පේන්නේ. zoom එකේ ෂෙයා කරන්නත් බෑ මේක. ඒ තරම් හොඳ security එකක් තියෙනවා. ඒක මට දැන් ප්‍රථම වතාවට අහුනේ මේක. හරි. ඉතින් මේ ප්‍රශ්නේ විසඳුම මම ටක් ගාලා Google Authenticator app එක හරහා ස්ක්‍රීන් එක ෂෙයා කරන්න බෑ. ඒ කියන්නේ ක්ලාස් එකේවත් ඒක ෂෙයා කරන්න බැරි විදිහට තමයි හදලා තියෙන්නේ. ඇත්තට මේක සුපිරි ස්ක්‍රීන් එක කළු පාට වෙන එකක් තමයි වෙන්නේ. මේකට මම ටක් ගාලා මේ ෆෝන් එක තියෙනවා මගේ තව ෆෝන් එකක් වෙලාවට ළඟ තිබුණා. මේකට මම ටක් ගාලා Authenticator app එක අරගෙන කරලා පෙන්නන්න කොහොමද කරන්නේ කියලා. මට පොඩි වෙලාවක් දෙන්න මම ඒකට සූදානම් වුණේ නැති හින්දා.
Google Authenticator app එක කියලා කියන්නේ ලොකු මෙගාබයිට් තියෙන app එකක් නෙවෙයි MB 7ක වගේ පොඩි app එකක්. නමුත් මේකේ දැඩි ආරක්ෂාවක් ලබා දෙනවා මේ app එක හරහා. ඉතින් මගේ මේ ෆෝන් එකට මම Authenticator app එක download කරන ගමන් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මම මේක රෙඩි වෙලා හිටපු එකක් නෙවෙයි. මොකද මේ මම හිතේ ස්ක්‍රීන් එක ෂෙයා කරාම පෙනේ කියලා Authenticator app එකේ. ඒ තරම් ආරක්ෂාවක් තියෙන ස්ක්‍රීන් ෂෙයා කරනවක්වත් දෙන්නේ නැහැ Authenticator app එක හරහා. මේ තියෙන්නේ බැංක කාඩ් එකෙන් අපට අවසානට ආපු අ, හැදිලා ආපු QR එක. මේක තමයි Authenticator app එකෙන් අපි අ, මේ QR එක තමයි ස්කෑන් කරන්න ඕනේ. ඉතින් මේ QR එක ස්කෑන් කරන විදිය කොහොමද කියලා අපි බලමු. කොහොමද ස්කෑන් කරන්න තියෙන්නේ කියලා. මෙන්න මේ විදියට තමයි ඔක එන්නේ. ඔයාලට පේනවා ඇති මේ පහළ තියෙනව ධන ලකුණ. මේ පහළ තියෙනව ධන ලකුණක් ඒක ඔබන්න. ඒකේ බුවම බලමු මොකද වෙන්නේ කියලා. ඒකේ තියෙන ස්කෑන් QR කෝඩ් කියලා. ස්කෑන් QR කෝඩ් කියලා තියෙනවා ඔයාලට පේනවා ඇති. අන්න ඒක දෙන්න. එහෙම නැත්නම් ඒක මේක කරන්න පුළුවන් ෆෝන් දෙකක් හෝ ලැප්ටොප් එකයි ෆෝන් එකකින් කරනවනේ. තනි ෆෝන් එකෙන් කරන කෙනෙක් නම් එතන තියෙනවා enter setup key කියලා. enter setup key කියලා යට තියෙනවා. අන්න ඒක දුන්නත් කමක්. තනි ෆෝන් එකකින් කරන කෙනෙක්. ඉතින් එච්චර ඕනේ නැහැ මේක හරිම ලේසි. මේ තව ඩිවයිස් එකකින් මේකේ ෆෝන් දෙකක් පාවිච්චි කරලා නම් හරිම ලේසි QR එක ස්කෑන් කරන්න විතරයි දෙන්නේ. ඉතින් enter setup key කියන එක හරහාත් මේක කරගන්න පුළුවන්. මම කියලා දෙන ඩිවයිස් දෙකක් පාවිච්චි කරලා කරන විදිය එක ගොඩාක්ම ලේසි ක්‍රමවේදයක්. හරිම ලේසි. මෙන්න මේ QR එක තව ෆෝන් එකකින් ඔබ ලබා ගන්න Google Authenticator app එක. මම හිතනවා ඔයාලට ෆෝන් දෙකක් හොයාගන්න අමාරු වෙන එකක් නෑ කියලා. තනි ෆෝන් එකකින් කරන්න පුළුවන් බැරි කමක් නැහැ. මේක මෙන්න මේ QR එක ස්කෑන් කරන්න ඕන Google Authenticator app එකෙන්. ඒක ස්කෑන් කරන්න තියෙන මෙන්න මෙතන ධන ලකුණ තියෙනවා. ඔබට පේන ඇති මෙන්න මේ ධන ලකුණ ඒක ඔබන්න. ඒකේ ඊට පස්සේ ස්කෑන් QR කෝඩ් කියලා තියෙනවා. අන්න ඒක දෙන්න. උඩ මේක. මෙන්න මේ විදිහට කැමරා එක ඔන් වෙනවා. කැමරා එක ඔන් වුණා පස්සේ QR එක අල්ලන්න ඒකට. එච්චරයි කරන්න තියෙන්නේ. බලමු කළා. මම ඔන්නේ
Google Authenticator app එක අරගෙන මෙතන ඔයාලට පේන්නේ නැහැ ධන ලකුණ දීලා QR එක ස්කෑන් කරනවා ස්කෑන් QR කෝඩ් කියන එකට ඇවිල්ලා. ඔයාලට ඒ ටික පේන්නේ නැහැ මේකේ තියෙන සිකියුරිටි එක වැඩි කම හින්දා. හරි. ස්කෑන් කරාට පස්සේ ටයිම් එකක් වැටෙනවා. ටයිම් එකක අංක ටිකක් යනවා. අංක 6ක් යනවා. ඒ අංක 6 ගහන්න උතන. ඒකේ වැටෙන්නේ Google Authenticator app එකේ තමයි වැටෙන්නේ. හොඳේ. Google Authenticator app එකේ වැටෙනවා අංක ටික. ඒ අංක ටික ගහන්න ටක් ගාලා උතන. මගේ වැටෙන 5යි 8යි 7යි 0.2යි 3. ඒක දීලා send කියන එක දෙන්න ඕන. ඒ ටයිම් එක තුල කරන්න ඕන. මේක දීලා ටක් ගාලා send කියලා දෙන්න. Google Authenticator app එකේ වැටෙනවා QR එක ස්කෑන් කරාට පස්සේ අංක ටිකක්. ඒ අංක ටික දෙන්න ටක් ගාලා. ඉතින් account එක හැදිලි ඉවරයි. පොඩි දෙයයි තියෙන්නේ මහ ලොකු දෙයක්වත් නැහැ. හරිද? Authenticator app එකට ආධුනික නම් තමයි අපිට චුට්ටක් ඔතෙන්දී අමාරු වෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙතෙන්ට user name එක දෙන්න ඕන password දෙන්න ඕන. මගේ user name එක මම දුන්නේ කමල් කියලා. password එක මෙතන තියෙනවා මම Chrome browser එකේ save කරගෙන ඉඳන් මේ automatically මේ එන්නේ. දීලා මෙතන login කියලා දෙන්න. හරි. account එක නම් දැන් හැදිලා ඉවරයි. බලමු. ඔන්න account එක හැදිලා ඉවරයි. මේ විදියට තමයි ඒක preview වෙන්නේ bank card කියන එක. මේ කටේ තමයි අපේ forex එකේ trading කටයුතු සිදු කරන්නේ. ඉතින් මෙන්න මේකෙදි අපි trading කරන්න මෙයාලගේ license එකක් මිලදී ගැනීම සිද්ධ කරන්න ඕන. මේකේ තියෙන license එකක් ගන්න ඕන අපි. මේ තියෙන්නේ get license කියලා buy license කියලා. license එකක් ගන්නවා. මේ license කියන එතනට අපිට මෙතනින් යන්න පුළුවන්. ගිහිල්ලා license එකක් ගන්න ඕන. හරි. මේ license ගන්න තියෙන එකේදී මම ඔයාලට recommend කරන්නේ මෙන්න මේ license එක ඔබ ගන්න එපා. හරිද? මේක ගන්න එපා. මේකේ trading කටයුතු සිදු කරන්න බැරි හින්දායි මම ගන්න එපා කියලා කියන්නේ. නැතුව වෙන මොකක්වත් හින්දා නෙවෙයි. මම මාස 6ක trading කටයුතු කරා. මගේ පළවෙනි වීඩියෝ එක බලන්න. ඒ අත්දැකීම එක තමයි මම කියන්නේ ඔයාලට. මේ license එක ඔබ ගන්න එපා. ඔබ ගන්න මෙන්න මේ $150 license එක. නිකමඩවත් $50ක් ගන්න එපා. ඒකෙන් trading කරන්න බෑ. ඒකයි මම කියන්නේ. ඔබ ගන්න ඕනේ මෙන්න මේ $150 license එක තමයි ගන්න ඕනේ. මේකේ ඔයාලට ඩොලර් ට්‍රේඩ් කරන්න පුළුවන් යොදවන්න පුළුවන් මුදල තමයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ. $150ක ලයිසන් එකක් ගත්තට පස්සේ මේ කට්ටිය ට්‍රේඩ් කරලා දෙනවලු $250 ඉඳලා $1500 දක්වා ට්‍රේඩින් කටයුතු සිදු කරනවා. ඊට වැඩිය ට්‍රේඩ් කරන්නේත් නැහැ. ලයිසන් එකක් අපි මෙයාලගෙන් ගන්න ඕන $150ක් ගෙවලා. එතකොට මෙයාලා $250 ඉඳලා $1500 දක්වා ට්‍රේඩින් කටයුතු සිදු කරනවා. ඊට එහා කරන්න ඕන නම් ඉතින් මෙන්න මේවා පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙතන මේක තියෙනවා මම ඔයාලට කියන්නේ මේක කරලා බලන්න. මේක කරලා හොඳ නම් ඊට පස්සේ මේකට යන්න. හරිද? ඉස්සෙල්ලා මේ පොඩි එකකින් කරලා බලන්නකෝ. ඉතින් මේකේ මම ඔයාලට කියන්නේ මේ $250 දාන්නට වැඩිය මේක පුළුවන් නම් $1500ක් දාලා ට්‍රේඩ් කරන්න. උපරිමය කරන්න. එතකොට තමයි මේක ලාභ ලබන්න හොඳටම පුළුවන් වෙන්නේ. මේක අර ස්කෑම් එකක් නෙවෙයි මේක අර ට්‍රේඩින් ඇත්ත ට්‍රේඩින් එකක් යන්නේ. ඒකින්ද මේකේ ලයිසන් එකකුත් ගන්න ඕන අපි. ඒකකින්ද $250 දාලා ගන්නකොට අපිට පොඩි ආදායමක් තමයි එන්නේ. නමුත් 1500ක් දැම්මට පස්සේ මේ 150ට 1500 ට්‍රේඩ් කරනවා කියන්නේ අපිට ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන්. මගේ පළවෙනි වීඩියෝ එකේ බලන්න මේකට ට්‍රේඩ් කරද්දී ලොස් ගිහලා තියෙන ගොඩාක්ම අඩුවෙන්. හරිද? සාමාන්‍යයෙන් පොඩි ලොස් තමයි ගිහලා තියෙන්නේ. වැඩියෙන්ම තියෙන්නේ අපිට හැමදාම වගේ තියෙන ප්‍රොෆිට් ආපුවා. ඉතින් ඔයාලා මෙන්න මෙතන මේක ගත්තොත් එහෙම මේක $500ක් වෙනවා. මේකෙදි මේකට ට්‍රේඩින් කටයුතු සිදු කරනවා $1000 ඉඳලා $3500 දක්වා ට්‍රේඩින් කටයුතු සිදු කරනවා. ඉතින් මෙන්න මෙහෙම පහළට තියෙනවා. ඉතින් ඔයාලට ඕනම් බලන්න. ඉතින් මම ඔයාලට නිර්දේශ කරන්නේ $150ක ගන්න කියලා. ඉතින් පහළට තියෙනවා ඒවත් හොඳයිද? ඇත්තටම වරදක් නැහැ. මේ $50ක ගන්න එපා.
ඉතින් ඔයාලා මතක තියාගන්න ඕන මෙතන ඩොලර් 150 වුණාට බයිනෑන්ස් එකේ ඩොලර් එකක් කපා ගන්නවා. එතකොට බයිනෑන්ස් එකෙන් දාද්දී ඩොලර් කීයක් දාන්න ඕනද? 151ක් දාන්න ඕන. 150 නම් දාන්න එපා. 150 දැම්මොත් වැටෙන්නේ 149යි. 151ක් දැම්මොත් තමයි 150ක් වැටීම සිද්ධ වෙන්නේ. බයිනෑන්ස් එකේ සර්විස් චාර්ජ් එකක් අය කරනවා ඩොලර් එකක. ඒ සර්විස් චාර්ජ් එක ගාන වැඩි වුණොත් ඒ ගානට අනුව දාන්න. සමහර කාලවලට බයිනෑන්ස් එකේ සර්විස් චාර්ජ් ඩොලර් 2 වෙච්ච කාලයකුත් තිබුණා. දැන් නම් ඩොලර් 1යි සර්විස් චාර්ජ් එක ගන්න. එහෙම කාලයකුත් තිබුණා. එතකොට මෙන්න මේක තමයි අපි යන්න ඕනේ ඩොලර් 151ක් ගෙවන්න ඕන ලයිසන් එක ගන්න. මේ බයි ලයිසන් කියන එක ඔබන්න. බයි ලයිසන් කියන එක ඊට පස්සේ මෙතෙන්ට අපි දෙන්න ඕනේ 150 කියලා. මෙතන අපි ටයිප් කරමු 150 කියලා. USDT වලින් ගෙවන්නේ. මෙන්න මේක දෙන්න. දීලා මෙතන තියෙනවා 150 කියලා වැටලා තියෙන්නේ 151ක් දාන්න. බයිනෑන්ස් එක හරහා ඩොලර් 151ක් දාන්න. හොඳේ. පණ්ඩිතකමට 150 දාන්න එපා. ඒ මොනොත් වැටෙන්නේ 149ක් ඇක්ටිව් වෙන්නේ නැහැ මේක. 151ක් දාන්න. ඉතින් 152ක් දානවා නම් ගොඩාක් හොඳයි. 152ක් දාන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. 152ක් දානවා නම් ඒත් හොඳයි. 151ක් දැම්මත් ඇති. 150 නම් දාන්න එපා. මතක තියාගන්න 151ක් දාන්න. හරි මේ QR එක ස්කෑන් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් බයිනෑන්ස් එක හරහා මෙන්න මේ wallet address එකට දැම්මනම් හරි. ඉතින් බයිනෑන්ස් එක හරහා ඩොලර් දාන්න ඇති. ඔයාලට මතක ඇති කියලා මං හිතනවා. එහෙම නැත්නම් මම පෙන්නන්නම් කොහොමද බයිනෑන්ස් එක හරහා මේක දාන්නේ කියලා. බයිනෑන්ස් එකට ගිහිල්ලා ඔයාලා බයිනෑන්ස් එකට යන්න. බයිනෑන්ස් එකේ wallet එකට යන්න. එකේ funding වලට යන්න. එකේ withdrawal කියන එකට යන්න. ඒකේ USDT කියන එකට යන්න. එතන පෙන්නන්න නැත්නම් සර්ච් කරලා ගන්න උඩ USDT කියලා. පෙන්නන්න නැත්නම් සර්ච් කරලා ගන්න USDT කියලා. මෙතන තියෙනවා send කියලා. ඔන්න ඕක ගන්න. crypto network එක. ඊට පස්සේ අර address එක මෙතෙන්ට paste කරන්න ඕන. මොන address එකද paste කරන්නේ? මෙන්න මේ කට්ටියගේ ලයිසන් එකේ address එක තමයි paste කරන්න ඕනේ. මෙන්න මේ address එක copy කරගෙන එන්න මෙතනින් copy කරගන්න පුළුවන්. copy කරගෙන අතෙන්ට paste කරන්න ඕන Binance එකේ. එහෙම නැත්නම් මේ QR එක scan කරා නම් හරි. මම QR එක scan කරලා ගන්න එක හරිම ලේසි. වරදින තියෙන සම්භාවිතාවත් ගොඩක් මාඩුයි QR scan කිරීම තුලදී. ඉතින් address එක දෙතුන් සැරයක් check කරන්න නැත්නම් ඩොලර් සපත යන්න පුළුවන්. මම මේ විදියට address එක scan කරා QR එක scan කරා. ඒතර address එක මෙතෙන්ට එනවා network එක tone 3RC20 ඔන්න ඕකෙන් තමයි දාන්න ඕනේ. මෙතෙන්ට මතක තියාගන්න 151 ගහන්න. එතකොට යන්නේ ඩොලර් 150යි එකක් වැඩියෙන් සර්විස් charge අය වෙනවා. මේකේ withdrawal කියන බටන් එක දෙන්න ඕන. මම දැන් withdrawal කියන එක දෙන්නේ නැහැ. ඒක දුන්නා නම් හරි. එච්චරයි කරන්න තියෙන්නේ. මම දෙන්නේ නැහැ මොකද මේක ඔයාලට කියලා දෙන්න හදන account එකක් ඉඳලා. හෝ මෙන්න මාර්ගයේස් එක. මෙතන 100 network fee එක වැඩි වෙලා තියෙනවා TRC20 වල අද.
1.2යි. මෙන්න වැටෙන ගාන වෙනස් වෙලා. එහෙනම් මෙතෙන්ට දෙන්න ඕනේ මේ මෙතන තියෙන network fee එක වැඩි කරලා මේ කටිය. ඔය හිටියන් පස්සේ ඔයාලා වැඩි කරනවා. මං කිව්වේ ඒකනේ. 149.8යි වැටෙන්නේ. ඔය හිටියන් පස්සේ ඒකල වැඩි කරනවා. network fee එක 1.2ක් ගන්නවා. එහෙනම් මෙතෙන්ට දෙන්න ඕනේ මේ 152 දෙන්න. 152ක් දෙන්න ඕනද? එතෙන්ට 152 දුන්නොත් තමයි 150ක් වැටෙනවා කියලා පෙන්නන්නේ. ඒකින්ද අනිවාර්යයෙන් මතක තියාගන්න network fee එක වැඩි කරොත් සමහර වෙලාවට මේ කටි අඩු කරනවා network fee එක සමහර වෙලාවට network fee එක වැඩි කරනවා. අද උදේ network fee එක තුනේ ඩොලර් 1යි. නමුත් මේ වෙනකොට එයාලා network fee එක ඩොලර් 1.2ක් කරලා තියෙනවා. මේක අඩු කරනවා වැඩි කරනවා. ඒකින්ද අනිවාර්යෙන් ඩොලර් 2ක් වැඩියෙන් යොදන්න 152ක් දීලා withdraw කියන බටන් එක ඔබන්න. එතකොට හරි. එතකොට ඔන්න අපි ලයිසන් එක ගත්ත කියලා හිතාගමු දැන්. දැන් අපි ලයිසන් එක අරන් තියෙන්නේ. මේ ලයිසන් එක ගත්තට පස්සේ මෙතන මේ pending කියන එක complete කියලා වැටේ. හොඳේ. මෙතන මේ pending කියන එක complete කියලා වැටේ ලයිසන් එක ගත්තට පස්සේ මෙතන address එක පෙන්වන්න නැත්තම් ඔයාලා tab දෙකක් ඉවසගෙන ඉන්නේ address එක පෙන්වනකම්. සමහර වෙලාවට address එක චුට්ටක් අර මේ server busy වෙච්ච වගේ වෙලාවට address එක පෙන්වන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාලා tab දෙක ඉවසගෙන ඉන්නේ address එක පෙන්වනවා. අනිවාර්යෙන් log වෙලා බලන්න ටික වෙලාවට පස්සේ address එක පෙන්නයි. මෙතන pending කියන එක සල්ලි ගෙවුවට පස්සේ complete කියලා වැටෙනවා. ඒ වගේ තමයි මෙතන back එකක් දාලා පෙන්නන්න. මේ message එකක් කියන්නේ KYC පුරවන්න කියලා. කියන්නේ ලියුමක් පුරවනකම් මේක එනවා. හොඳේ. අපිට තියෙනවා මේ පොඩි ඇග්‍රීමන්ට් එකක් ගහලා අතින් ලියලා අස්සම් කරලා මෙයාලට බාර දෙන්න තියෙනවා. ඒක ඒ ලියුම බාර දෙනකම් මේ මැසේජ් එක එනවා. හොඳේ. ඇග්‍රීමන්ට් එකක් ගහලා බාර දෙන්න තියෙන එතකන් ওই මැසේජ් එක එනවා. මෙයාලගේ අපිට එයාලා ට්‍රේඩ් කරන්න නැති දවස් එහෙම තියෙන ඒවා අපිට කලින් දැනුම් දෙනවා මේ දවස්වල ට්‍රේඩ් කරන්නේ එහෙම කියලා දැනුම් දීම සිද්ධ කරනවා. හරිද? එයාලේ බ්‍රාන්ච් එකේම වහන දවස් තියෙන ඒවා කලින් දැනුවත් කිරීම සිද්ධ කරනවා. ඇත්තටම හොඳයි ඒවා. සිද්ධ කරන එක. මේ වගේ නොටිෆිකේෂන් එකක් මගින් එයාලගේ සියලුම දේවල් වෙබ්සයිට් එකේ ලොග් වෙනකොටම දැනුම් දීම සිද්ධ කරනවා. ඉතින් මේ ලයිසන් එක වලට ගියාට පස්සේ ඔයාලගේ ලයිසන් එක කම්ප්ලීට් නම් මට පොඩක් සිග්නල් අඩුයි ඒකයි මේ බෝලේ කැරෙක් තියෙන්නේ. මෙන්න මෙතන ඇක්ටිව් කියලා පෙන්නයි. හොඳේ. මෙතන ලයිසන් එක ඔයාලා ගත්තට පස්සේ 150 ලයිසන් එක ගත්තට පස්සේ මෙතන ඇක්ටිව් කියලා පෙන්නයි. මතක තියාගන්න ඔයාලා 150ට 152ක් ගෙවන්න ඕන දැන්. ඔතන ලයිසන් එක 150 වුණාට 152ක් ගෙවන්න මතක තියාගන්න අනිවාර්යෙන්ම. මොකද බයිනෑස් එකේ සර්විස් charge එක වැඩි වෙන දවස් තියෙනවා. සමහර දවසට ඩොලර් 1යි සමහර දවසට ඩොලර් 2යි. හරිද? ඉතින් සර්විස් charge වැඩි වෙන නිසා අමතර ඩොලර් 2ක් ගෙවන්න වෙනවා ඔයාලට. ඒක මතක ඇතුව කරන්න අඩු වෙන්නම් දාන්න එපා. හරිද? එතකොට අපිට මේකට තේ chat කරලා හරි මේ කරලා වාත වෙන්න වෙනවා. ඒකින්ද වයින් වාත වෙලා කරගන්න අමාරුයි. ඒකින්ද හරියට 152ක් දාලා කරන්න. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් අපිට මෙයාලගේ සපෝට් එකක් ගන්න පුළුවන්. ඇත්තරම මෙයාලගේ කස්ටමර් සර්විස් එක මම දකිනවා සුපිරි කස්ටමර් සර්විස් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා මෙන්න මේකට ගිහිල්ලා අපිට තියෙන ප්‍රශ්න තියෙනවා මේ කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. හරිද? ඉතින්
ඔයාලගේ මොකක් හරි ලයිසන් එක ඇක්ටිව් වුණේ නැති වුණොත් එහෙම මෙතෙන්ට කියන්න. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් කියන්න. මේක එහෙම ප්‍රශ්න නම් ඇවිල්ලා නැහැ. ප්‍රශ්නයක් ආවොත් කියන්න. මෙතන ලයිසන් එක ඇක්ටිව් නොවුනොත් ටෙක්නිකල් සපෝට් කියලා දාලා ඉෂුස් විදියට දාන්න ලයිසන් කියලා මැසේජ් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඒ පණිවිඩය මෙතන සඳහන් කරන්න. ඔයාලගේ ලයිසන් ඇක්ටිව් වෙලා නැත්නම් ඒ පණිවිඩය මෙතන සඳහන් කරලා බයිනෑස් එකේ ඩොලර් දාපු එකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් ගාලා මෙතනින් යවන්න. ඉතින් මම ඔයාලට මේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් උදව් නොකර ඉන්නේ නැහැ. හරිද? ඉතින් මම මේක ගැඹුරින් මෙතෙන්දී මම ඔයාලට කියලා දෙන්නේ නැහැ. මම උදව් කරන හින්දා. හැම කෙනෙක් කෙරෙහිම පෞද්ගලික අවධානය මම යොමු කරන්න ලොකු try එකක් දෙනවා. රිප්ලයි නොකර ඉන්නේ නැහැ. හරිද? මෙච්චර දවස් මම රිප්ලයි කරන්න උනේ නැහැ මගේ කාර්යබහුලත්වයත් එක්ක. නමුත් අද ඉඳලා මම ඔයාලට රිප්ලයි කරනවා. ඒකින්ද මම මෙතෙන්දී ඒ ටික මැසේජ් එකේ යොදන්න කොහොමද ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න කොහොමද කියලා කියන්නේ නැහැ. මම ඔයාලට උදව් කරන හින්දා. දීලා send කියලා දුන්නම මෙයාලා රිප්ලයි එක දෙනවා. ගැටලුවක් තියෙන එක සුපිරියරම් විසඳලා දෙනවා. කිසිම අවුලක් ඇවිල්ලා නැහැ. මගේ අත්දැකීම නෝ මං කියන්නේ. ඊට පස්සේ දැන් මේක අපි ඔච්චරයි බැංක කාඩ් එකේ තියෙන්නේ. ලයිසන් එක ගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේ ට්‍රේඩින් මැනේජර් කියලා එකක් තියෙනවා. අපිට පස්සේ කරන්න තියෙනවා මේ ට්‍රේඩින් මැනේජර් එකට ගිහිල්ලා. ඒක මම පස්සේ කියන්නම්. මොකද කරන්න තියෙන්නේ කියලා. මේක දැන් අපිට යන්න බැරි ලයිසන් එක අරන් නැති හින්දා ලයිසන් එක ගන්න කියලා කියන්නේ ඒක අපි පස්සේ කරන්න ඕන එක. දැන් අපි ඔය විස්තර ටික පිරෙව්ව කියමුකෝ. ඔයාලා විස්තර ටික පිරෙව්වම ඇති. ලයිසන් එක පස්සේ ගන්න පුළුවන්. මේ ලයිසන් එක පස්සේ ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලට ඊමේල් එකක් එනවා. ඔයාලගේ ෆෝන් එකට හරි කම්පියුටර් එකට ඊමේල් එකක් ඇවිල්ලා ඇති බැංක කාඩ් සමාගමෙන් ඊමේල් එකක් එවලා. ඔයාලට ඊමේල් එක එවලා තියෙන්නේ මේ බැංක කාඩ් සමාගමෙ නෙවෙයිනේ විච්.fx වලින් එවන්නේ. හොඳේ. ඔයාලට එනවා අපේ සල්ලි ටික තියෙන්නේ විච්.fx කියලා සයිට් එකක. වෙනම සයිට් එකක. මෙයා විච්.fx කියලා කියන්නේ බ්‍රෝකර් සමාගම. forex වල තියෙන බ්‍රෝකර් සමාගමත් තමයි විච්.fx කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදියට ඒ ඊමේල් එක මම ඔයාලට ඕපන් කරන්නම්. මේක මේ ප්‍රිවිව් කරන්න එච්චර හොඳ නෑ. මොකද අපේ පාස්වර්ඩ් එහෙම තියෙනවා. නමුත් මේක මම සල්ලි දාන්න නැති account එකක් ඉඳන් මම මේක ප්‍රිවිව් කරලා පෙන්නනවා. මෙන්න මේ විදියට තමයි ඕකේ එන්නේ ඊමේල් එක. මේක අපට අවශ්‍යනේ විච්.fx සයිට් එකට ලොග් වෙන්න. ඉතින් ලොගින් පේජ් කියලා මෙන්න මේ විදියට එකට ලින්ක් එක එවනවා. අන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපට සර්ච් කරලා ගන්න පුළුවන් විච්.fx කියලා. ඉතින් එච්චර අමාරු වෙන්න ඕනේ නැහැ. ඔන්න අපිට සර්ච් කරලාම ගමුකෝ. ඒ ලින්ක් එකම යන්න ඕනෙත් නැහැ. WHIZFX විච්.fx. ඉතින් විච්.fx කියලා සර්ච් කරාට පස්සේ මෙන්න මේ විදියට තමයි පෙන්වන්නේ සයිට් එක. ඔයාලා මේ සයිට් එක ගැන හොයලා බලන්න ඕන නම් මේක තමයි අපේ ඩොලර්ස් ටික තියෙන්නේ විච්.fx එකේ. මේක forex broker සමාගමක්. මේක ගැන මම ගැඹුරෙන් තව වීඩියෝ ඔයාලට අරගෙන එන්නම්. මොකද්ද මේ බ්‍රෝකර් සමාගමක් කියලා කියන්නේ? ඒව ගැන මම ගැඹුරෙන් වීඩියෝ පස්සේ අරන් එන්නම් ඔයාලට. ඔයාලට මේකට ලොග් වෙන්න පුළුවන්. මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා ලොග් වෙන්න පුළුවන්. මේ ලින්ක් එක ක්ලික් කරාමත් ඔය විච්.fx කියන එකට යනවා. සයිට් එකට යනවා. ඉතින් විච්.fx සයිට් එක මෙන්න මේ විදියට තමයි ලෝඩ් වෙන්නේ. මට පොඩ්ඩක් සිග්නල් අඩුයින්ද හිමින් ලෝඩ් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ලින්ක් එක ක්ලික් කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. ඒත් ඒකමද යන්නේ කියලා බලමු නිකන්. පොඩි ආගල් එකට. එතකොට ඔයාලට ටයිප් කර කර ඉන්න ඕනේ නෑ.
මේ විදියට මේනවා. මේ මාවන් පස්සේ ලේසි මොකද අර පළවෙනිම පිටුවට තමයි එන්නේ which fx ලගේ. ඉතින් අපේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතෙන්ට දෙන්න ඕන, පාස්වර්ඩ් එක දෙන්න ඕන. ඊමේල් ඇඩ්‍රස් එක මෙන්න මෙතන ඊමේල් ඇඩ්‍රස් එක අපි తీර බලමු. මගේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙන මේකනේ. ඒක මෙතෙන්ට දෙනවා. පාස්වර්ඩ් එක දෙන්න ඕනේ මේ. මෙන්න මෙයාලා යොපු පාස්වර්ඩ් එක ඊමේල් එකකින් ආපු පාස්වර්ඩ් එක තමයි දෙන්න ඕනේ. හොඳේ. වෙන පාස්වර්ඩ් නෙවෙයි. අපි බලමු මෙන්න මේ පාස්වර්ඩ් එක දීලා ලොග් වෙන්න පුළුවන් වේද කියලා මේක දීලා බලමුකෝ. ඊට පස්සේ ලොගින් කියලා දීලා බලන්න. බලමු ලොග් වේද කියලා. ගැටලුවක් ඇති වුණොත් බලමු. ප්‍රශ්නයක් නැහැ ලොග් වුණා නේද? හරි. ඉතින් ප්‍රශ්නයක් ඇති වුණොත් එතන තියෙන forgot password එක හරහා password ගෙන්න ගන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඔතෙන් log වෙන්න බැරි වුණොත් සාමාන්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේ. එහෙනම් ප්‍රශ්නයක් ඇති වුණොත් ඔයාලට මම පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. අපේ ඊමේල් එකට අලුත් password එකක් ගෙන්න ගන්න පුළුවන්. forgot කර ගන්න පුළුවන්. හරි දැන්ට මගේ එක පෙන්වන්නේ නැහැ මම log වෙන හින්දා මම ඒක පෙන්වන password එක forgot password කියලා කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙනවා පහළට එනවනේ මෙන්න මේ තියෙනවා මේ කට්ටියන්ගේ විස්තර ටිකක් තියෙනවා මේ ටික කියවලා බලන්න ඔයාලා. මෙතෙන් අපි අස්සනක් දාන්න ඕන. මෙතෙන්ට අපි අස්සනක් දාන්න ඕන. හරි. මෙතෙන්ට පොඩි අස්සනක් දාන්න. හරි. ඊට පස්සේ මේ බටන් එක ඔබන්න. ඊට පස්සේ ඔන්න වැදගත්ම කතාවක් තියෙනවා මේ which fx ලගින්. මේ කටි පොඩක් security website එකක්නේ. මාර security එකක් තියෙන මේකේ log වෙන හැම සැරේටම password ඉල්ලන විදිහට හදා ගන්න පුළුවන්. මම ඒක පස්සේ කොහොමද වෙනස් කරන්න කියලා කියන්නම්. මාරම security එකක් තියෙන මේකේ. මෙන්න මේ කට්ටිය ඉල්ලනවා මොකද්ද කියන්නේ? address එක සනාථ කරගන්න හරිද? අපෙන් ඉල්ලනවා මෙහෙම. ඔයාලට දෙන්න address එක සනාථ කිරීම සඳහා. ඔයාලා දැනට පදිංචි address එක හොඳේ. ඔයාලා දැනට පදිංචි address එක සනාථ කරන්න. ඔයාලා මෙතන දෙන්න ඕන light බිලේ ඔයාලගේ නමට තියෙන light බිලක හෝ වතුර බිලක හෝ එහෙම නැත්නම් බැංකු ස්ටේට්මන්ට් එක. ඒ කියන්නේ බැංකුවෙන් අපි ගිහිල්ලා ඉල්ලන්න ඕන මේ මාසේ වාර්තාව දෙන්න කියලා. බැංකුවේ පාස්පෝර්ටනේ පොලේක මාක් කරලා දෙන්න කියලා මේ මාසේ අපි ගණදිනු කරපු ඒ විස්තරය. ඒතර ඒ කට්ටිය අපේ නම ඇඩ්‍රස් එක දාලා ඒ කට්ටියගේ සීල් එක ගහලා දෙනවා. ඒකට හැබැයි රුපියල් 250ක් ගන්නවා NSB එකේ BOC එකේ දැන් මට හිතෙන්නේ රුපියල් 500ද කොහෙද ගන්නව. ඒකින්ද ඒක සල්ලි දිය කරන්න ඕනේ වැඩක් නේ. එහෙම සල්ලි ගෙවලා බැංකු ස්ටේට්මන්ට් එකක් ගන්න ඕනේ නැහැ. බැංකුවට ගිහිල්ලා කිව්වනම් ගණිතන කරපු වාර්තාව අපිට මේ A4 කොලයකට දෙන්නේ කිව්වනම් දෙනවා. A4 කොලයට දෙනකොට ඒ කට්ටිය අර A4 කොලයට දෙන හින්දා print කරලා දෙන කාලය වැය වෙන හින්දා රුපියල් 250 500 වගේ ගාණක් අය කරයි. BOC NSB ඇතුළු සියලු බැංකු වල දෙනවා මේක. ඔයාලට දෙන්න බෑ කිව්වොත් කියන්නේ මේ වාහනයක් ගන්න ලීසින් එකක් දාන එකට ඒ කියන්නේ අනිවාර්යෙන් දෙනවා ලීසින් එකක් දාන එකට මට අවශ්‍ය වෙලා තියෙනවා ඒ කියන්නේ මේ බැංකු විස්තර ටික අපේ ඇඩ්‍රස් එක සනාථ කරගන්න ඕනේ හින්දා අපේ ඇඩ්‍රස් එක මේ කොලේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ලයිට් බිලේ ඇඩ්‍රස් එක තියෙන තැන වතුර බිලේ ඇඩ්‍රස් එක තියෙන තැන පැහැදිලි වෙනසේ ඡායාරූපයක් දාන්න. එතකොට හරි. මෙතෙන්ට ලයිට් බිලක හෝ වතුර බිලක පැහැදිලි ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන. ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්න ඕන.
මෙතෙන්ට ඔයාලා දාන්න ඕනේ මොකක්ද දන්නවද? ඩ්‍රයිවිං ලයිසන් එක හෝ ජාතික හැඳුනුම්පත ඉංග්‍රීසියෙන් තියෙන එක. සිංහලයව පාවිච්චි කරන්න එපා. සිංහලයව දාච්චි කරන්න එපා. ඉංග්‍රීසියෙන් තියෙන විතරක් පාවිච්චි කරන්න. දැම්මට පස්සේ අපේ ඇඩ්‍රස් එකේම පුරවන්නේ අපි නෙවෙයි මේකෙදි. මේ BitFX කියන සමාගම තමයි අපේ ඩ්‍රයිවිං ලයිසන් එකේ හෝ හැඳුනුම්පතේ තියෙන ඇඩ්‍රස් එක බලාගෙන ෆොටෝ ගාලා එවුවට පස්සේ එයාලා ඒක බලාගෙන තමයි අප්ලෝඩ් කරන්නේ. මේකේ මේ විස්තර පුරවන්න. අපිට පුරවන්න බෑ. මෙතෙන්ට දාන්න ලයිට් බිලක් හරි වතුර බිලක් හරි බැංකු ස්ටේට්මන්ට් එකක් හරි දාන්න. ඇඩ්‍රස් එක තියෙන විදියට. එහෙම නැත්නම් ඔය HNB වල ඔයාලා ගාව HNB බැංකුවක් තියෙන නම් ඊමේල් එකට එනවා බැංකු ස්ටේට්මන්ට් එක. හොඳයි. ඔයාලගේ HNB බැංකුවෙන් මාසෙකට සැරයක් ඊමේල් එකක් එනවා. බැංකු ස්ටේට්මන්ට් එක. අනේ ඒ ඊමේල් එක අප්ලෝඩ් කරත් හරි. ඔයාලා ඇඩ්‍රස් එක තියෙනවා ඒ ඊමේල් එක. ඒක අප්ලෝඩ් කරත් හරි. මේක බලන්න ඔයාලා අප්ලෝඩ් කරාට පස්සේ හරියට මේ කට්ටිය ගත්තද කියලා. මොකද බොරු ඒවා දැම්මොත් මේකට රිජෙක්ට් කරනවා. අපි බලමු මෙතන මොනවා හරි එකක් දාලා මෙහෙම ක්ලික් කරාට පස්සේ අපෙන් ඉල්ලනවා මේ අපේ ID එක හරි ෆොටෝ එකක් හරි තියෙන මෙතෙන්ට අප්ලෝඩ් කරන්න පුළුවන්. මෙතෙන්ට ඉල්ලන්නේ ලයිට් බිල හරි වතුර බිල හරිනේ. මම ගාව මේ ලයිට් බිල් වතුර බිල් වල ඒවන්න ෆොටෝස් එහෙම. හරි මොනවා හරි මම ඔයාක අප්ලෝඩ් කරා වань PDF එකක් තියලා මම අප්ලෝඩ් කරා. හරිද? මේ විදිහට එනවා. ලයිට් බිලක් කියලා හිතමුකෝ. ෆොටෝස් ගාලා අප්ලෝඩ් කරාම ඇති. හොඳේ. PDF එන්න ඕනේ නැහැ. ෆොටෝ ගාලා අප්ලෝඩ් කරාම හරි. ලයිට් බිලක් හරි වතුර බිලක් හරි බැංකු ස්ටේට්මන්ට් එකක් හරි ෆොටෝ එක ගහලා අප්ලෝඩ් කරන්න. මෙතෙන්ට ඩෙන්ටිටි ඉංග්‍රීසියෙන් තියෙන එක, ඩ්‍රයිවිං ලයිසන් එක ඉංග්‍රීසියෙන් තියෙන එක, පැහැදිලි ඡායාරූපයක් මෙතෙන්ටත් අප්ලෝඩ් කරන්න. ඉතින් මගේ ගාව මේ ටයිම් එකේ මේයක් නැහැ. මම මොකක් හරි එකක් දාන්න ෆොටෝ එකක් තියෙන එක. ඔයාලා මේක පෙන්නන්න ඕන හින්දා මේ විදිහට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ හරි. හොඳේ බොරුවේම දාන්න එපා. මොකද මේ බොරුවේ දැම්ම පස්සේ හරියන්නේ නැහැ. හොඳේ. ඇත්තම ඒව දාන්න. ඊට පස්සේ මේක ඉස්සරහට ගමන් කරන්නේ. ඒ ටික කරනකම් ඉතුරු ටික කරන්න බෑ. හරි. ඉතින් මගේ තුන්වෙනි වීඩියෝ එකෙන් ඉතුරු ටික ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේක තමයි forex trading වල දෙවෙනි වීඩියෝ එක. ඉතින් තුන්වෙනි වීඩියෝ එක මම ඔයාලට මේක කරාට පස්සේ බලන්න දෙන්න. ඔයාලා මේ ටික කරන්නේ ඊට පස්සේ තුන්වෙනි වීඩියෝ එක දාන්න. හරි. එහෙනම් මම අදට ඔයාලගෙන් සමුගන්නවා. ආයිබෝවන්.